පදාර්ථයේ විරුද්ධ. හරි. ඒ පාඩමේ අපි කතා කරා දැන් පොතේ අපිට කතා කරලා තියෙන්නේ පදාර්ථය කියන්නේ මොකක්ද කියලා කතා කරා. පදාර්ථය යන්නේ මොකක්ද කියලා කතා කළා. ඊට පස්සේ අපි ඒකෙදි කිව්වා පදාර්ථයේ ප්‍රධාන අවස්ථා කොටස් දෙකකට බෙදෙනවා කියලා. අවස්ථාවන් භෞතික අවස්ථාවන් ඝන ද්‍රව වායු කියලා බෙදුවා. ඊට පස්සේ රසායනික සංයුතියන් බෙදුවා. හරි. රසායනික සංයුතියන් වල සංසුද්ධ නොවන කියලා. මේ කටියක මිශ්‍රණ කියලා මිශ්‍රණ වර්ග දෙකක් කතා කරා. සමජාතීය මිශ්‍ර ජාතීය කියලා. සංසුද්ධ කොටස් දෙකක් කතා කරා. මූලද්‍රව්‍ය සංයෝග කියලා. හරි සංයෝග වල උදාහරණ කිව්ව හයිඩ්‍රජන් හීලියම් ඉතින් මේ ටික සංයෝග වල උදාහරණ කිව්ව ජලය ග්ලූකෝස් ඒවා ඊළඟට සමජාතීය වල උදාහරණ කිව්ව සමජාතීය කියන්නේ හැමතැනම පැතිරීම සමානයි නම් සමජාතීයයි පැතිරීම වෙනස් නම් විෂමජාතීයයි උදාහරණයක් දෙන්නේ සමජාතීය උදාහරණ කිව්ව අපි ඕනෑම ද්‍රාවණයක් සමජාතීය මිශ්‍රණයක් කිව්වා විෂමජාතීය ගත්තොත් සීනීමිටි අයිස්ක්‍රීම් ඊට පස්සේ ගත්තොත් එහෙම සමකෝෂය වගේ දේවල් හරි ඊට පස්සේ අපි ගියා පදාර්ථයේ හැදිලා තියෙන තැනුම් මේකක. පදාර්ථයේ හැදිලා තියෙන තැනුම් ඒකකය ගැන කතා කරන්නේ. තැනුම් ඒකකය ගත්තොත් මොකක්ද ඒකකය? පරමාණු. හරි. පරමාණු කියන ආකෘතිය වලින් ඉදිරිපත් කරේ කවුද? ප්‍රෝටෝන, නියුට්‍රෝන, නැඩිනෝ කොයි ඉලෙක්ට්‍රෝන වටේ කරගෙන ඉඳලා ඒකට අපි කියව ග්‍රහ ආකෘතිය කියලා. හරි. ග්‍රහ ආකෘතිය ඉදිරිපත් කරේ කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? නීල්ස් බෝර් කියලා විද්‍යාඥයෙක් ආවා. නීල්ස් බෝර් කියන විද්‍යාඥයා කිව්වා හරි අවුලක් නැහැ මෙයාගේ ග්‍රහ ආකෘතිය හරි. ප්‍රෝටෝන මැද තියෙනවා නියුට්‍රෝන මැද තියෙනවා ඉලෙක්ට්‍රෝන වටේ කරගෙන එකම පාරක නෙමෙයි. ඉලෙක්ට්‍රෝන උඩරිම විහිදිලා තියෙනවා කියලා. එයා කිව්වේ ඉලෙක්ට්‍රෝන උඩරිම විහිදී ඇත. ඒකට එයා අවජනිකක් කිව්වා K L M N කියලා. K වල 2යි L වල 8යි M වල 18යි N වල 32 ගාන තියෙනවා කියලා. එහෙම ගත්තොත් K කවචේ මෙහෙම L මෙහෙම M මෙහෙම N මෙහෙම හරි මේක 2යි මේක 8යි මේක 8යි මේක 18යි මේක 32යි හැබැයි පුතේ අපිට ඉගෙන ගන්න තියෙන පරමාණු 20යි ඉගෙන ගන්න තියෙන උපරිම පරමාණු කැල්සියම් ගත්තොත් එහෙම කොහොමද තියෙන්නේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් सोडियम मैग्नीशियम एल्यूमिनियम सिलिकॉन फॉस्फरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम इधर මේක කොහොමද තියෙන්නේ K වල 2යි L වල 8යි M වල 8යි N වල 2යි K L M N අපිට කරලා තියෙන උඩරින් යන මේක අපි මෙහෙම ලියන එකට කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා 2යි 8යි 8යි දෙක ලියුවොත් අපි කියනවා මේකට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා හරිද ඊට පස්සේ අපි කතා කරා ආවර්තිත ලඝු කියන්නේ. අමුගත තව මාතෘකා ටිකක් තියෙනවා කියලා ඔක්සයිඩ් වල ආම්ලික බාෂ්පික උදේභූමි ස්වභාවය ආම්ලික බාෂ්පික උදේභූමි ස්වභාවය ගැන කතා කරනවා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ සංයෝග වල සූත්‍ර ලිවීම. සංයෝග වල සූත්‍ර ලිවීම කතා කරනවා තියෙනවා. ආවර්තා වර්ග කතා කරන්නේ ආවර්තා වර්ග හොයාගත්තේ කවුද? මග්ගෝනේ සතිය. කවුද ආවර්තා හොයාගත්තේ? දිමිත්‍රි මෙන්ඩලිව්. හරි. දිමිත්‍රි මෙන්ඩලිව් තමයි හොයාගත්තේ. මේ දිමිත්‍රි මෙන්ඩලිව් මේ වගේ කිව්වා ආවර්ත කියලා. 1 2 3 4 ආවර්ත 4ක් තියෙනවා. කාණ්ඩ 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 වැරදි.
2 3 4 5 6 7 8 ඊට දෙකක් එකට ගන්නයි ආවර්ත 4යි කාණ්ඩ 8යි හරි ඒක රෝමී ලක්කම් වලින් තමයි දාන්නේ රෝමී ලක්කම් එකේ ඉන්න 8 වෙනකම් 8 වෙනි එකට බිංගුව කියලා කියනවා බිංගුවේ කාණ්ඩ කියලා කියනවා එතකොට මේ ආවර්තාවක් ඊට පස්සේ දැකියක රටාවක් කතා කළා ආවර්තාවයේ දැකියක රටාව මොනවද එකක් විද්‍යුත් ඍණතාවය අනිත් එක පළමු අයනීකරණ ශක්තිය මම කිව්වා මම අතින් එකක් දානවා කියලා ඒ තමයි ලෝහ අලෝහ ලෝහ ගුණ මීට අවතරම් පුතේ සමස්ථානයේ කියලා එකක් හදා ගන්න තියෙනවා එතකොට මේ තියෙන්නේ පොදු පාඩම